සුබ උදෑසනක් යාළුවනේ. සුබ දවසේ නිශාන් ඉලෙක්ට්‍රොනික වීඩියෝ එකක් කරන්න හිතුවා. අද වෙල 20/16 දිනේ මෙන්න මේ සෙට් එක මල්ලි කෙනෙක්ගේ වාහනයකින් ඉස්සල්ලාම ඔන්න එන්න නැති ගේස් එකක් තිබිලා ඒක හදාන්න ගියා. ඊට පස්සේ වැඩ ඉවරනට පස්සේ කිව්වා බ්ලූටූත් කිට් එකක් ගහන්න කියලා. ඊට පස්සේ සෙට් එක ගලවලා කිට් එකක් ගැහුවම කිට් එක තියෙන දේ හොයන්නවත් බෑ. පේනව නේද? කිට් එකේ තියෙන උන්නතර ටියුනර් ස්ටේජ් එක උන්නත් චර පොඩි කැලලක් ගහලා තියෙනවා. ගහලා මේකට කෙලින්ම සිස්ටම් වලින් සිස්ටම් එක ඔන් නැද්දි කාඩ් එකට පවර් ගිහිල්ලා කාඩ් එකෙන් එතකොට මේක බ්ලූටූත් ෆන්ක්ෂන් වලට ඔන් වෙන්න ඕනේ. එතකොට මේ සෙට් වලට ඇවිල්ලා නැහැ මේ බ්ලූටූත් වලට මේ මීඩියා ඒ කියන්නේ ඔඩියෝ කනෙක්ට් කරගන්න පුළුවන් ෆෝන් කෝල් විතරයි. එතකොට එයාලා ඇක්සස් නැහැ මේ ඕල් මීඩියා වලට. එතකොට මේකේ මේ ප්‍රශ්නෙට අපිට දැන් බ්ලූටූත් කනෙක්ට් කරලා සින්දුවක් අහන්න බෑනේ මේකේ. එතකොට අපි කරා යාගේ බ්ලූටූත් ඔන් කරපුවාම අලුත් කාඩ් එකකට ගිහිල්ලා බ්ලූටූත් ඒ කාඩ් එක හරහා ඔන් වෙලා ඊට පස්සේ ඒකේ ඔඩියෝ අවුට් එක දීලා තියෙනවා. කෙලින්ම මේකේ බ්ලූටූත් ඉල්ලන තැනට. කෙලින්ම ඒතකොට බ්ලූටූත් සෙක්ෂන් එකක් අපි අලුතෙන් මේකට බට් කරලා තියෙනවා. දැන් සුපිරියට වැඩ. මම මේ වීඩියෝ එක නවත්තන්න වෙනවා ඉතින් බ්ලූටූත් කනෙක්ට් කරලා සින්දුවක් දාන්න. මේ ඔය බ්ලූටූත් එකේ තියෙන අනිත් ෆන්ක්ෂන් හැම විදියෙම තිබ්බ විදිහටම තියෙනවා. පෙන් ඩ්‍රයිව් තියෙනවා. ඊතර ෆෝන් කෝල් වල ඔඩියෝ වලට කනෙක්ට් කරගන්න ඕන නම් මෙයාගේ ඔඩියෝ පැත්තේ ෆෝන් වලට මේ සෙට් එකේ ඔරිජිනල් බ්ලූටූත් ඇඩ්‍රස් එකත් අපිට කනෙක්ට් කරගන්න පුළුවන්. ඒකක් තියෙනවා මේකේ. කා ඔඩියෝ එක. ඊතර ඒක කනෙක්ට් කරගෙන ෆෝන් කෝල් වල නම් ඒවට යන්න පුළුවන්. ඒක ඇරෙන්න අපි තවත් බ්ලූටූත් කැල්ලක් ඇඩිෂනල් ඇඩ් කරලා තමයි ඒ ඔඩියෝ කනෙක්ෂන් එක මේකට අරන් දීලා දෙන්න ෆෝන් එකෙන් සින්දුවක් දාගෙන අහන්න. සෑහෙන මහන්සි වුණා. හොඳට කරා වැඩි. ස්තුතියි සුබ දවසක් කියනවා.